කෑවම වද දෙන්නේ. නිදිය ගන්නවත් දීපන්කෝ. තමුන් මොකද කරන්නේ? දුක් පන්තියට. නෑ සර් අපේ සර් කියලා දෙන කිසිම දෙයක් තේරෙන්නේ. සර් තමයි හොඳටම කරන්නේ. මටත් කැල්ලක් දීපන් බා. ඇයි කැම්ප් එකක්ද මේක? තාම පළවෙනි පීරියඩ් එක. මේ පොඩි බිස්නස් වැඩක් තියෙන උඹ එනවා නම් වරෙන් මේ සුපිරි වැඩක් හරි ඒ කියන්නේ ලොකු මූලික වියදමක් දාන්න ඕනේ නැහැ. මුලින් මේ පොඩි 1,25,000ක් වගේ තමයි දාන්න ඕනේ. ඊට පස්සේ දැන් මගේ යාළුවෙක් ඉන්න ඌ කියපන්කො බිස්නස් එක කරලා ඌ මාසයක් යන්න කලින් බෙන්ස් කාරයක් ගත්තනේ බා. සුපිරි වැඩක්. උඹ වරින්කෝ මම කියනට වරින්කෝ. දැන් මමත් ඉන්නවා ඒ ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔව් උඹ එනවා හරි මට නම පොඩ්ඩක් කියපන්. හරි. මොකක්ද? හරි. මට නම්බර් පොඩ්ඩක් කියපන්. හරි මොකක්ද කොන්නේ? බලනවා නිකන් බලනවා වගේ. නෑ සර් මං ඊයේ කොණ්ඩේ කපන්න ගියා. වටේ ටික කැපුව විතරයි සර්. කරන්ට් එක කැපුවනේ සර්. මේ කරන්ට් එක කපන්න ටයිම් ටේබල් එකක් බලලා ගියේ සර්. ඒ කරන්ට් එක කැපුවනේ. ළමයි ඕවා කරන්න පුළුවන් ඉස්කෝලේ ගිහලා ඉවරලා. මුලින්ම ඉගෙන ගන්නවකො. කැම්පස් යනවකො. කැම්පස් ගියාට ඕන දෙයක් පුළුවන්. කැම්පස් තමයි ජීවිතේ. පුතේ මුලින්ම ඉගෙන ගන්න. 君の虜になってしまえばきっとこの夏は充実するのもっともう戻れなくたって忘れないででも気持ちを伝えてしまえばいつかこの夢は覚めてしまうඅර ළමයි හතර පාඩම ඉවරයි. දුන්න ගෙදරට ඔක්කොම කරන් එන්න. තමුස් දැන් දෙන්නේ. ගෙදර අල්ල පිටි නේද? ළමයි ඔහොම කරන්න එපා ළමයි. ඇත්තටම කලකිරනවානේ. OMG so hot අනේ කොහෙද මේ ක්ලාස් එකේ ෆෑන් එක ඔක්කොම නැහැ. අයියෝ මගේ ස්කින් එක ඩ්‍රයි වෙලානේ. මම ලාවට මේකප් එකක් දාගා. දැන් ඒකත් අවුල් යනවා. මචං පට්ටනේ